සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් පොතස් වර්ග බෝ කරගන්න විදිහ කීප දෙනෙක් මගෙන් ආය අහලා තිබුණා. මට හිතුණා නැවතත් ආපහු වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේකේ එක පුරුකක් ළඟින් තනි කොලයක් හිටින්න තමයි මම මේක කට් කරලා හිටවලා තියෙන්නේ. මාධ්‍ය මං කීප වතාවක්ම සඳහන් කරලා තියෙනවා මේවට පාවිච්චි කරන මාධ්‍ය මොනවද කියලා. ඔයාලට පේනවා ඇති දැන් ඔන්න මං තනි කොලේ ගානේ මේ බේසමේ හිටවගෙන තියෙනවා. ඒ බේසමේ හිටවගත්තට ඇත්තටම මම පොහොර වර්ග මේවට කීපයක්ම පාවිච්චි කරලා තියෙනවා. මේකට මම පාවිච්චි කරලා තියෙන්නේ වියලි ගොම. ඒ කියන්නේ හොඳටම වේලගත්ත ගොම තමයි මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම ගොම දාන අවස්ථාවේදී සම්පූර්ණ මේක හොඳට මුල් පද්ධතිය අල්ලලා ඉවර වුණාට පස්සේ තමයි ගොම දාන්න ඕනේ. ඊට කලින් දාන්නේ අනිත් පොහොර වර්ග ගැනත් මම කිව්වේ ඒ විදිහටම තමයි. මුල් අල්ලලා හොඳට පොට් එකට සීසන් වුණාට පස්සේ විතරයි පොහොර වර්ග දාන්නේ. එතකන් දාන්න එපා. මොකද ගහ තැම්බෙනවා වගේ එකක් වෙනවා මේ මාබල් ක්වීන් කියන වර්ගය. ස්තුතියි සියලු දෙනාටම. සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් පොතස් වර්ග බෝ කරගන්න විදිහ කීප දෙනෙක් මගෙන් ආය අහලා තිබුණා. මට හිතුණා නැවතත් ආපහු වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේකේ එක පුරුකක් ළඟින් තනි කොලයක් හිටින්න තමයි මම මේක කට් කරලා හිටවලා තියෙන්නේ. මාධ්‍ය මං කීප වතාවක්ම සඳහන් කරලා තියෙනවා මේවට පාවිච්චි කරන මාධ්‍ය මොනවද කියලා. ඔයාලට පේනවා ඇති දැන් ඔන්න මං තනි කොලේ ගානේ මේ බේසමේ හිටවගෙන තියෙනවා. ඒ බේසමේ හිටවගත්තට ඇත්තටම මම පොහොර වර්ග මේවට කීපයක්ම පාවිච්චි කරලා තියෙනවා. මේකට මම පාවිච්චි කරලා තියෙන්නේ වියලි ගොම. ඒ කියන්නේ හොඳටම වේලගත්ත ගොම තමයි මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම ගොම දාන අවස්ථාවේදී සම්පූර්ණ මේක හොඳට මුල් පද්ධතිය අල්ලලා ඉවර වුණාට පස්සේ තමයි ගොම දාන්න ඕනේ. ඊට කලින් දාන්නේ අනිත් පොහොර වර්ග ගැනත් මම කිව්වේ ඒ විදිහටම තමයි. මුල් අල්ලලා හොඳට පොට් එකට සීසන් වුණාට පස්සේ විතරයි පොහොර වර්ග දාන්නේ. එතකන් දාන්න එපා. මොකද ගහ තැම්බෙනවා වගේ එකක් වෙනවා මේ මාබල් ක්වීන් කියන වර්ගය. ස්තුතියි සියලු දෙනාටම.